ආයුබෝවන් අපි අද අලුත් මාතෘකාවක් කතා කරමු විශේෂයෙන් කාන්තාවකගේ වැදගත්ම ඒ කියන්නේ වැඩි පැමිණීමේ සිට උසස් වීම ඉවර වෙනකල් ඒ කියන්නේ අපි කියන අවුරුදු 50ක් දක්වා කාලයක් ඉතින් නිරෝගීව පවතින ඕනේ චක්‍රයක් වශයෙන් යන දෙයක් තමයි ආර්තවය කියලා කියන්නේ. දැන් මෙම ආර්තවය කාන්තාවකගේ නිරෝගීතාවයේ පිළිඹුන දර්ශකයක් කියලා අපිට කැඩපතක් වගේ කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කාන්තාවකගේ නිරෝගී භාවය දක්වන. ඒ නිසා අපි දැනගන්නම ඕනේ මොකක්ද මේ නිරෝගී උසස් වීම කියලා කියන්නේ. නිරෝගී උසස් වීමක් කියලා කියන්නේ අපි බලමු සාමාන්‍යයෙන් දින 3-5ක් අතර කාලයක් පවතින හැම චන්ද්‍ර මාසයකටම වරක් ඇතිවන ඒ කියන්නේ දින 28කට වරක් පවතින ඒ වගේම දින 3-5ක් අතර කාලයක් ඇතිවන සහ එහි පැහැය කියන්නේ එම රුධිරයේ පැහැය තද රතු පැහැයට යොමු. ඒ කියන්නේ තද දුමුරු හෝ රාගුමුරු කැටි සහිත එම වෙන්න බෑ. ඒකට උදාහරණයක් විදිහට ආයුර්වේදයක් වලට විශේෂයෙන් සාවිත්‍රයේ ලේට සමාන ඒ වගේම අපි මදටිය වල වර්ණයට සමාන විදිහට නම් කරලා තියෙනවා. ඒ කියන්නේ තද රතු පැහැති කැටි සහිත නොවන ගන්ධයකින් තොර කිසිදු ගන්ධයක් තියෙන්නත් බෑ. මෙවැනි ආර්තවයක් තමයි අපි නිරෝගී ආර්තවයක් වශයෙන් දක්වන්නේ. ඇයි අපි මේ ගැන මේ තරම් සැලකිලිමත් වෙන්න ඕනේ? නිරෝගී ආර්තවය තමයි අනිවාර්යෙන්ම දරුවෙක් පිළිසිඳ ගැනීමේදී එම අවස්ථාවේදී ඇය සතුව තියෙන්නම ඕනේ. මොකද නිරෝගී නිම්බයක් පිටවීම තමයි එයින් ගම්ම්‍ය වෙන්නේ. දැන් බොහෝ විට හැම මාසිකව සිදුවන උසස් වීම වලදී ඉතා අඩුවෙන් උසස් වීම, ඉතා වැඩිපුර උසස් වීම ආදී විවිධ පැමිණිලි තියෙනවා ඔය උසස් වීම සම්බන්ධව. එහෙම තියනවා කියන්නේම එතන ඩිම්බ මේවීම සම්බන්ධ ලොකු ගැටලුවක් ඇති තියෙන බව තමයි ඉතින් පේන්නේ. ඒ වගේ අපි විවිධ දේවල් විවිධ රෝග ඇති වෙන්න පුළුවන්. අපි ඒ නිසා එවැනි දේවල් නැති කරලා ඉතින් නිරෝගී උසස් වීමක් සතු වෙන්න ඕනේ අනිවාර්ය පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන කෙනෙකුට. එය අපි බලමු ඊළඟට අපි ඊළඟ මාතෘකාව වශයෙන් කතා කරන්න යන්නේ අපි කොයි විදිහටද පිළිසිඳ ගැනීමකදී අපි පැවතින්න ඕනේ මොකක්ද අපේ දැනෙන ලක්ෂණ සහ කොයි විදිහටද අපි ආරක්ෂා කරගන්නේ ගබ්සාවක් නොවි ආදී වශයෙන් බලමු. අදට මම හිතන්නේ නිරෝගී ආර්තවයක් ගැන අපි දැනගන්න ගැනීම ඉතාම වැදගත්. ස්තුතියි.